අද තමයි මේ කාමරේ අපි ඉන්න අන්තිම දවස. අපි අද මේක අස් කරගෙන මේ කාමරේට හරියටම උඩ තට්ටුවේ කාමරයකට යන්න තමයි ඉන්නේ. ෆස්ට් ෆ්ලෝර් එකේ ඉඳන් සෙකන්ඩ් ෆ්ලෝර් එකට යනවා. මොකද අපේ දැන් මේ ෆස්ට් ෆ්ලෝර් එක අපි ජූනියර්ස්ලාට දෙන්න ඕනේ. ජූනියර්ස්ලා එනවා නෙක්ස්ට් වීක් එකේ. එතකොට එයාලා එද්දි අපි මේ ටික අස් කරලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි අද කාමර ටික අස් කරගෙන අපි උඩ ෆ්ලෝර් එකට යනවා. එතකොට උඩ ෆ්ලෝර් එකේ හිටපු සීනියර්ස්ලා ඊට උඩ ෆ්ලෝර් එකට යනවා. ඒ කියන්නේ තර්ඩ් ෆ්ලෝර් එකට. අපි කාමරේ අස් කරගෙන තියෙන ගොඩක් දුරට ඇඳාම අස් කරලා තියෙන්නේ. බෙඩ් ෂීට්ස් අයින් කරලා ඔක්කොම ටික කරා. රැක්ස් අස් කරගත්තා. අපිට තියෙන්නේ මේස අස් කරගන්න. මේ පැත්තේ මේසේ තියෙන අස් කරන්න. ලොකර්ස් අස් කරන්න තියෙනවා. ලොකර්ස් වල ඇඳුම් තියෙනවා තමයි. ඉතින් මේක තමයි අපි මෙච්චර කල් හිටපු කාමරේ. මේකේ ඉතින් දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් හිටියා. ඉතින් මේ තියෙන මගේ ලොකර් එක. මේ පැත්තේ තමයි මගේ මේසේ ඒ ටික තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන මගේ ඇඳ. මේ පැත්තේ තමයි අපි ඇඳුම් රැක් එක තිබ්බේ. වෙනසක් නැහැ මේ කාමරේම වගේ තව අලුත් කාමරයක් හම්බෙන්නේ. ඒ කාමරේ වල දැක්කෙත් නැහැනේ තාම. අපි මේ කාමරේ අස් කරලා ටක් ගාලා උඩ කාමරේට ගිහින් බලමු කොයි වගේද කියලා. ලොකුවට අස් කරගන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේ කාමරේ අස් කරගන්න එකට වඩා උඩ අලුත් කාමරේ අස් කරගන්න එක. මේ තියෙන අපේ බැල්කනි එක. අපි ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්නේ. ඒකේ බැල්කනි එක තමයි මේ. අපි මීට හරියටම උඩින් කාමරේට යන්නේ. එතකොට අපි බැල්කනි ඉඳන් බැලුවා. මෙන්න මේ කාමරේට. දැන් ටිකක් හවස් වෙලා වගේ තියෙන හින්දා අපි උඩට ගිහිල්ලා අපේ අලුත් කාමරේ බලලමු. ඉතින් මේක තමයි අපිට අලුතින් හම්බෙච්ච කාමරේ. රූම් නම්බර් 20. දොර හරින්දිම දෙපැත්තේ ලොකර්ස් දෙක තියෙනවා. ඊට පස්සේ අපේ තිබ්බ ඇඳන් දෙක නෙමෙයි. මේසේ. පහළ කාමරේ. මේස දෙක වෙනුවට මේකේ තියෙන ඇඳන් දෙක. ඊට පස්සේ තමයි මේස දෙක තියෙන්නේ දෙපැත්තේ. දැන් තියෙන අපිට අලුතින් බඩු ටික ගෙනල්ලා තියාගන්න විතරයි. අපි මකුළු දැල් කඩලා ඇඳන් සුද්ධ කරලා මෙට්ටල් ගස්සලා අස් කරලා මේසේ පිහ දාලා අස් කරලා මේසේ දෙකම රැක් ඉන්න හොඳට අතු ගාලා බිත්ති මේ පිහ දාලා සුද්ධ කරලා ඔක්කොම ටික කරා. පොඩි වෙනසකට තියෙන්නේ මේ මේසේ ඇඳන් දෙකයි වෙනස් වෙච්ච එක විතරයි මේකේ. අපි මේක ඇරලා බලමු. තාම හැඳුම් මොකද දැම්මේ නැහැ හිස්. කලින් වගේම තමයි. මේ වෙනසක් නැහැ. ලොකර් එක මේ තියෙන්නේ මගේ ඇඳ. උඩ ඇඳව තමයි ඉතින් මං කොහොමත් ගත්තේ. පහළ ඇඳේ විහඟින්නේ. එයාගේ මෙට්ටේ පහළ මං හිතන්නේ ඒක අරන් එන්නම් කිව්වා. මේ තියෙන්නේ එතකොට අපේ මේසේ. මේ ආවේ පුටු දෙක. එක කුෂන් පුටුවයි තිබ්බේ අපිට. තව එකක් තියෙනවා මේ පැත්තේ. ඊට පස්සේ මේ තියෙන රැක් එක. මේ විදියට තියෙන්නේ. මේ පැත්තේ චින්තනයි ආකාශුයි එයාලගේ මේසේ රැක් එක. අස්කන්නේ ඔක්කොම ටික ඉවරනේ. දැන් තියෙන ලොකුම වැඩේ තමයි පහළ කාමරේ තිබ්බ බඩු ටික උඩට ගෙනල්ලා තියෙනවා. මේ තියෙන්නේ අපේ පරණ කාමරේ. මේ තියෙන්නේ මගේ මේසේ. අපි මේ ටික මෙහෙම්ම අස් කරලා උඩ කාමරේට ගිහිල්ලා මේ තිබ්බ විදිහෙම අතන මේසේ හදමු. මාස්ක් එක දාගන්න ඕනේ. දැන් අපි මේසේ වැඩ ටික ඉවරයි. මේසේ ඔක්කොම ටික අස් කළා දෙපැත්තම.
ඊළඟට තියෙන්නේ ලොකර් එක. ලොකර් එකේ මේ ඇඳුම් ටික අස් කරලා මේක හිස් කරලා මෙහෙමම උඩ ලොකර් එකට ගෙනihin දාන්න ඕනේ. එතකොට අපේ බෑග්ස් වලත් ඇඳුම් තියෙනවානේ. Every time